හායි මේ වීඩියෝ එක අද මම ගේන්නේ අලුතෙන් ගෙයක් හදන්න ඉන්න ඔයාට. අලුතෙන් ගෙයක් හදන්න ඉන්න, හදාගෙන යන, හදන්න අනාගතේ يعني බලාපොරොත්තු හීන ගොඩාක් තියාගෙන ඉන්න ඔයාට සෑහෙන්න වැදගත්. හරිද? මොකද ගෙදර හදන්න ගිහිල්ලා ඉල්ලම් කන විදිහ අපි ඕන තරම් දැකලා තියෙනවා. මම එහෙම කියන්නම්කෝ. දැන් ගෙවල් හදන්න ගිහිල්ලා වරද්දගෙන එතකොට මේක හදාගන්න බැරුව ඒ වගේ යන කට්ටිය සාමාන්‍යයෙන් ඉතින් ඇවිල්ලා යාළුවගේ දුක කියන ඒවා ඒ වගේ දේවල් මට ඕන තරම් වෙලා තියෙනවා. මේ අනිත් එක තමයි මම මේ ඉන්නේ පාර පේන දුර. එතකොට පාර යන අයට මම පේනවා. පේනකොට ඉතින් ඒගොල්ලෝ hina වෙලා යනවා. ඒ දේවල් වලට රියැක්ට් කරන්න වෙනවා. මේ මොකද මම මේ වීඩියෝ එකක් සෑහෙන වෙලා තිස්සේ කරන්න හදන හැබැයි කරන්න වෙන්නේ නැහැ. හරි අපි යමුකෝ. දැන් අපේ කතාවට ගෙදර ගෙයක් කියන්නේ දැන් ලංකාවේ ජීවත් වෙන අයට සෑහෙන ලොකු හීනයක්. මම එහෙම කියන්නම්කෝ. අපි ජීවත් වෙන ලංකාවනේ අපේ රටේ විදියත් එක්ක මෙහි මිනිස්සුන්ට තමන්ට ඉන්න තැන. ලංකාවේ මිනිස්සු හිතන විදියට මෙහෙම කියනවානේ මේ මොනවා නැතත් අන්තිමට වැටිලා ඉන්න තමන්ට තැන තියෙනවා. තමන්ගේ කියලා වැටිලා ඉන්න තැන හරි තියෙන්න ඕනේ කියලා කියනවානේ. අන්න එතනින් අපි පටන් ගමු. මොකද ලංකාවේ මිනිස්සුන්ට ගෙයක් කියන්නේ සෑහෙන ලොකු හීනයක්. අනිත් මම එහෙම කියනකොට සෑහෙන ආරම ලොකු හීනයක්. වෙන මිනිස්සු ගෙවල් හදන්න ගන්නේ ආරම ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක. හරිද? ඒතකොට මේ දේවල් කරගන්න කරනවම අපිට ආරම දුකයි. හරිද? අපේ කට්ටිය ගෙවල් හදන්න ගිහින් වරද්ද ගන්න තැනින් මම වට පටන් ගන්නවා. දැන් අපේ අතේ තියෙන්නේ ලක්ෂ 5යි. හරිද? ලක්ෂ 5ක් තියෙනවා. ලක්ෂ 5න් තමයි අපි මේ ගේ හදලා ඉවර කරන්න යන්නේ. ලක්ෂ 5කට ගෙයක් හදන්න බෑ දැන්. ඒ වුණාට මේ අපි ඒක නිකන් අර මේ උපකල්පනය කළ ගම අපේ ලක්ෂ 5න් අපි ගේ හදලා ඉවර කරන්න පුළුවන්. අපි හදලා ඉඳන් ඉන්න ගේ. හැබැයි අපි දකිනවා වෙන කෙනෙක්ගේ ගෙයක් හදලා තියෙනවා මාලිගාවක් වගේ ලොකු ගෙයක්. හැබැයි යාට ඒකට ලක්ෂ 15ක් දාලා හදන්න පුළුවන් තත්ත්වයේ ආර්ථික මට්ටමක ඒ මිනිස්සුන්ට තියෙනවා. ඒක යා ලක්ෂ 15ක ගෙයක් හදලා තියෙනවා. හැබැයි අපිට පුළුවන් ලක්ෂ 5ක ගෙයක් හදන්න විතරයි. හරිද? මේ අපි අපේ හීනේ වරද්ද ගන්න තැන. අල්ලපු ගෙදර කෙනා හදලා ලක්ෂ 15ක ලස්සන ගෙයක්. මොකද යාට 15ක් ඉඳන් කළේ ඒකේ හදන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් 5යි ඉඳන් ගන්න. හැබැයි ඔන්නේ ඉන්නකොට දැන් අපිට ඉන්නකොට මෙයා මේ වගේ එකක් හදලා. අනේ මාත් මේ වගේ එකක් හදන්න ඕනේ. ලක්ෂ 5යි හැබැයි මගේ අතේ තියෙන්නේ. හරිද? ඔන්න දැන් මමත් යනවා අර හදපු විදිහේ ගෙයක් හදන්න. හරිනේ? දැන් තේරම කළා. දැන් ඔය ලක්ෂ 5ේ ගේ හදන්න දැන් තේරම කරගෙන හරි ගස්සන් ඉන්නකොට අර 15 ගෙට ආස හිතෙනවා. හරිද? ලක්ෂ 5 අතේ තියෙන මිනිස්සුත් යනවා 15 ගෙයක් හදන්න. දැන් යාට හදලා ඉවර කරගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. ලක්ෂ 5ක් අතේ තියෙන මිනිස්සයා කොහොමද 15ක ගෙයක් හදන්නේ? මොකද යාගේ ආර්ථිකයේ විදියට යාට පුළුවන් 5ක් ගෙයකට යන්න. එයා 5 ගේ හදන්න ගත්තනම් 5 ගේ හදලා ඉවර කරලා යාට පදිංචි වෙලා තිබුණා. හැබැයි යාගේ 15 ගෙයක් හදන්න හින්දා එයාට ඒක කරගන්න බැරි වෙනවා. මොකද යාට ගෙදර මූලික දේවල් ටික විතරයි කරගන්න වෙන්නේ. මොකද 15කින් ඉවර කරන ගේ 5කින් ඉවර කරන්න බෑනේ. තේරුණාද? මේ අපේ අය වරද්ද ගන්න තැන. තමන්ගේ හීනේ තමන් ගාවට ගන්න ගොඩාක් මේ ළඟට කෙටි ක්‍රමයක් තියෙදි තමන්ට ගන්න පුළුවන් තත්ත්වෙට තමන්ට ආර්ථිකයේ තියෙද්දි උඩ ගන්න පුළුවන් මට්ටමින් ඉද්දි අර මේ අනිත් කෙනාගේ දෙයට ආසෙ හිතිලා අපි අපේ හීනේ අපිට නැති කරගන්නවා. අපි හදන්න යන ගේ අපිට නැති කරගන්නවා. මේ අපේ අය වරද්ද ගන්න තැන. දැන් අර ඊට පස්සේ ඒක දගන. එයා 15 වියදම් කළා යාගේ තන. ඊට පස්සේ ලක්ෂ 20ක් වියදම් කරන්න පුළුවන් මිනිස්සු දාලා තියෙනවලු හොජනල් කර්ටන්ස් ඒ දේවල් දැකලා මහත් දාන්න ඕනේ මේ විදියට කියලා ඒ දේවල් වලටත් යනවා. එතකොට ඒකත් ඉල්ලගෙන කනවා. මම හරි ඒ විදියටම කිව්වොත් ඉල්ලන් කනවා. මේ අපේ අය වරද්ද ගන්න දේවල්. එතකොට දැන් අතේ තියෙන ගානට ගේ හදන්න යන්නේ කියන එකෙන් අපි කතා කරමුකෝ. දැන් ලක්ෂ 5න් ඉවර කරන්න තියෙන එක අපි කොහෙන් 15කට ගිහිල්ලා ඉල්ලගෙන කෑවයා. හරිද? එයා 5න් ඉවර කරා නම් එයා ඒකේ පදිංචිලා අපි ලස්සනට ඉන්නවා. දැන් ගේ හදාගෙන ගෙදර පදිංචිලා ලස්සනට ඉන්නවා. හැබැයි අර 15 එක හදන්න ගිහින් එයාට උනේ මොකද්ද?
එක්ක ගේ හදලා බාගෙට ඉවර කරපු ගේක යාට පදිංචි වෙලා ඉන්න වෙනවා. හරිද? එහෙම නැත්තම් දැනට ඉන්න අම්මගේ ගෙදර මහා ගෙදර හරි එතකොට කුලිය ගෙදර කර හරි දිගටම කුලිය කන්ටිනියු කරගෙන ඉස්සරහට ගිහලා අර ගෙදර කැලේ වැවිලා එතකොට පාළු වෙලා එහෙම අතහැරලා දාලා ඉන්න වෙනවා. මොකද ඊටු ලක්ෂ 10 අතට ආවට පස්සේනේ අපිට වෙන්නේ මේ විදිහට හදන්න. මේ ගොඩාක් ලංකාවේ අය අනුන් කරන දේවල් කරන්න ගිහින් තමයි ඇත්තටම ඉල්ලගෙන කාලා තමන්ගේ දේවල් නැති කරගන්නේ. මම මේ හොඳටම දන්න දෙයක්. මම ඔයාලට මේ ඔයාලට අත්දැකීමේ ඇත්තටම වෙච්ච කතාවක් කියන්නද? ඔන්න දැන් අපි දන්න මේ කිට්ටුවකම කට්ටියක් හිටියා. ඒ ගෙදර මේ වයිෆ් මන්ට මතක විදිහට හොස්පිටල් එකේ ජොබ් එක කරන නර්ස් කෙනෙක්ද මේ අර ඇටෙන්ඩන්ට් කෙනෙක්ද මට එහෙම මතක නෑ. කොහොමද හොස්පිටල් එකේ ජොබ් එකක් කරේ මේ එයාලා මේ මෙහි ආයෙ නෙමෙයි ඉඩමක් අරගෙන මෙහෙට ආපු කට්ටිය මම දැක්කේ විදිහට මේ ගේ හැදුවා කියන්නේ යාළගේ ගෙදර කොච්චර ලොකුද කියනවා නම් පර්චස් 10ක ප්‍රමාණයක ස්ලැබ් එකක් දාලා තියෙනවා. පර්චස් 10ක ස්ලැබ් එකක්. ස්ලැබ් එක යනවා පර්චස් 10ක් ප්‍රමාණයක. ඒකට ඔයාලා හිතන්නකෝ ඒකේ කොච්චර ලොකුවට හදලාද කියලා. එයාලගේ ගෙදර මේ සාලෙන ප්‍රමාණය තියෙනවානේ. සාලෙට යනවා මේන් ඩෝ එකට අමතරව ඩෝ වින්ඩෝස් යනවා 4ක්. ඩෝ ඇන් වින්ඩෝස් 4ක්. ඒකට ඒ වෙනුත් එළියට බහින්න ගෙට එන්න පුළුවන් වෙන විදිහනේ තියදින් මම කියන්නේ පළවෙනි තට්ටුව. ඒකට එයාලා පළවෙනි තට්ටුවේ ස්ලැබ් එක දාලා පළවෙනි තට්ටුවේ වැඩි ඉවර කරගත්තා. වැඩි ඉවර කරා කියන්නේ මේ කුස්සිය. ඒකට පල්ලෙහා තට්ටුවේ තියෙනවා ලොකු සාලයක්. ඩෝ වින්ඩෝස් 4යි මේන් ඩෝ එකයි ඒ සේරම වෙන එකක් කියලා හිතනකොට ඔයාලා හිතන්න කොච්චර ලොකු ප්‍රමාණයක්ද කියලා. එහෙම මේ අද හරියට ආඩියේ මම වැඩියක් ඉන්නේ නැත්නම් මේ ටිකක් තියෙන රස්නේ මේ මට ඉස්සරහින් තියෙන මේ ප්‍රධාන පාර. ඒකේ තාර පාර හත්වෙනකත් එක හරිම රස්නේ. මේ මෙතන ෆෑන් අනික මෙතන ෆෑන් එකක් දාන්නත් බෑ. මම මේ ඉන්න විදිහ හැදෙන මෙතන ෆෑන් එකක් තියන්නත් බෑ. මේ අර තියෙන දූවිලි වගේ පාරෙන් එනවනේ ඒව කැරකිලා තව ඊට පස්සේ මට හෙම්බිරිස්සාව හැදෙනවා. මේ දැන් ඒ කට්ටිය මං හිතේ කතාව කියන්නම්කෝ. ඒ කට්ටිය මේ ලොකු ගයක් සාලේ කියන්නේ මේ මොරම ලොකු ඊ ගෙදර සාලේ. ඒකට පහළ තියෙනවා මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එකයි ඒකට බාත්රූම් එකයි ඒකම ඒ කියන්නේ රූම් එකට ඇටච් කරලා බාත්රූම් එක තියෙනවා. ඊට අමතරව තව තියෙනවා කාමර දෙකක්. කාමර දෙකයි මේ බාත්රූම් එකක් තව වෙනම තියෙනවා. එළිය අනිත් අය පාවිච්චි කරන බාත්රූම් එකක් තියෙනවා. කුස්සිය තියෙනවා. කුස්සිය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලොකු ඉඩ කඩක් එක තමයි හදලා තියෙන්නේ. පර්චස් 10ක ප්‍රමාණයක් කොහොම හිතන්නකෝ. එතකොට යාළ පහළ තට්ටුවේ වැඩ කරගත්තා. කරගත්තා කියන්නේ සම්පූර්ණයෙන්ම නෙවෙයි ටිකක් කරා. කරනකොට දැන් මෙයාලා ලෝන්ස් වලට හිර වෙලා හතර අතෙම හැම තැනටම ණය වෙලා අර එහෙම දෙයක් උනේ මෙයාලට. මෙයාලා අතේ තියෙන ගානට නෙමෙයිනේ කරන්න ගියේ. හරිද? ඊට පස්සේ දැන් මේ යන විදිය හරියන්නේ නැහැ යාලට. යාලා මොකද්ද කරේ මේ ගේ විකුණලා මේ ගේ ඉදම විකුණලා මේ ණය වෙච්ච ගානත් බේරලා ඒ දෙන්නත් එක්ක මේ කපල් එකම රට ගියාලට බබාලා හිටියේ නෑ. එතකොට ඒගොල්ලෝ රට ගියා. දැන් ඊළඟට ගතපුවා ඉන්නවනේ. දැන් ඊළඟට ගතපුවාටත් වෙලා තින්නේ යාලත් උඩ කෑල්ලේ අන්තම් බිත්ති ටික උස්සලා මේ ආල ගාලා විතරයි. අනිත් ඒවල කරලා නෑ. ඒ කියන්නේ එච්චර ලොකු ගයක් ලොකු කියන්නේ හදාගන්න එක හරිම අමාරුයි. අර තමයි. දනකො ප්‍රකෝටිපතියෙක් හදන ගයක් සාමාන්‍ය අපි වගේ මිනිස්සුන්ට හදන්න බෑනේ. අන්න ඒ අර එහෙම හදන්න ගියාම අර ඒ කට්ටියක දැක්කම ඒ විදිහට හදන්න ඕනේ කියන ඒ විදිහට හදන්න යනවා. අන්න එතකොට තමයි අපිට වරදින්නේ. අර අනිත් කෙනා කරන දේවල් වැඩක් නැහැ. අපිට පුළුවන් මට්ටමින් අපි කරගෙන ගියා නම් අපි අමාරු වෙටෙන්නේ නැහැ. හරිද? එතකොට තව තියෙනවා මේ දැන් අපි දැන් උන මේ එහෙම කියමුකෝ අපි ගේ හැදුවා. ගේ හැදුවට පස්සේ වහල ගහන්න ගියාම ලී ගන්න ගියාම කැම්පස් කියනවා, ගාඩින් කියනවා, ඇලස්ටෝනියා කියනවා. ඒ ඇලස්ටෝනියා වලට නම් දැන් අපේ හරිය ඇට්ටෝනියා කියනවා. ඊට පස්සේ මෙහි ගාල්ලේ නෙළුව පැත්තට යනකොට ඒගොල්ලෝ ගිනි කූරු කියනවා. හරිද? එක එක පැත්තට ගිනි කූරු කියනවා. ඇල්බීසිය කියනවා, ඇලස්ටෝනියා. ඇලස්ටෝනියා තමයි හරිම විද්‍යාත්මක නම එක. ඒ නැත්නම් අපි කියන්නේ ඇට්ටෝනියා කියලා.
ඔහලවල් වලට ලී ගන්න ගියාම ටිකක් මිනිස්සුන්ට අහු වෙනවා. ඒතොර ගණන් වැඩි දීලා ගන්නවා. එහෙම ගොඩ අමාරුවේ වැටෙන වෙලාවල් තියෙනවා. ඒකට බාස්ලා අතින් අතර ගණන් තියාගෙන අපිට පෙන්නන්නේ හොඳටම අපි ඔයාලට සාධාරණ කරගෙන මම එකට අරන් දෙන්නේ. එහෙම කෙලිවල ගාන කපාගෙන යනවා. එතනින් අහුවෙ මම ඒ වගේ අහුවෙන පැටියක් ඔයාලට කියන්නම්. මේ හැබැයි මේ වීඩියෝ එක නෙවෙයි ඊළඟ වීඩියෝ එකෙන්. ඊට පස්සේ මේ උළුහෝජනල් තියන්න ගියාම අහුවෙනවා. දැන් උළුහෝජනල් කියන සබ්ජෙක්ට් එක නම් මම සෑහෙන දේවල් දන්නවා. මොකද මේ මම කරන දේනේ. හරිද? එතකොට දැන් ඔය ගේ හදන්න ගියාම මුලින්ම මේ අපිට වැරදුනොත් වරදින තැනක් තව තියෙනවා. මේ ගිනි කතුරු කියන එක තියෙනවනේ. ගිනි කතුරු කියන තැන. හරිද? මම ඔයාලට මෙහෙම ඇඳලා පෙන්නන්නම්කෝ. නිකන් ඇඳලා පෙන්නනම් ගිනි කතුරු කියන එක මොකක්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. මෙන්නකෝ. හරිද? ඔය දැන් මම ඔයාලට කියන්න යන නිකන් මේ කියන්නේ මේ නිකන් දැනගන්න. ඕන දැන් මම හදනවා මෙහෙම ගියා. හරිද? මගේ ගේ ඇඳා මේ කාමර 3 මේ පැත්තට කාමර 3යි මේ පැත්තට කෑම කාමරේ මේක මගේ සාලේ. හරිද? මේ මගේ සාලේ. හයිනේ ඔයාලට පැහැදිලිද? මගේ සාලේ. හරිනේ? ඉතින් මගේ සාලේ. මොකද මම මේ අද ෆෝන් එකේ ස්ටෑන්ඩ් එකක් නෑනේ මම මේ අතේ තියාගෙන ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් එහා මෙහා වෙනවා. හරිද? දැන් මම ඔයාලට ගිනි කතුරු කෙනෙක් කියන්න කොහොම මෙහෙම ඇඳා ලණු ගහනකොට මෙහෙම ඇල්ලුවාම හරිද? දැන් මෙතනනේ අපේ අහුවෙන මෙන්න මෙතන මේ අහුවෙන ප්‍රමාණය තමයි ගිනි කතුර කියලා කියන්නේ. හරිද? සමහර වෙලාවට ගිනි කතුර වරදිනවා කියන්නේ මම ඔයාලට පෙන්නන්න. ඒක මම පෙන්නන්න. හරිද? මම ගියක් හැදුවා. මේව කරා ලණු ගැහුවා. මෙන්න මෙහෙමම කාමර බෙදනවා. ඒක කාමරේ බෙදලා තමයි මෙතන අහුවෙන්නේ. අන්න එහෙම අහුවනහම තමයි දැන් ඔක ගිනි කතුර විදියට අහුවෙන එක තමයි ගිනි කතුර කියලා කියන්නේ. දාන්න පාර බිත්තියට සෙට් වෙන්න මේ එහෙම ක්‍රොස් එක අහුණා කියලා ඒ අහුනොත් ඒකේ ගිනි කතුරට අහු වෙලා. ඒ අරෙන්න වෙන කොතන හරි බිත්තියක් බැඳලා තැනකට නැතුව ආවොත් එහෙම මේ ඒක ගැටලුවක් නෑ. කොහොමද එතන හරි අතන සම්බෙලා නැත්නම් අපිට එතන අර ගිනි කතුර අහුවෙන තැනින් බිත්තියක් බැඳෙන්න හොඳ නෑ. එහෙම නැත්නම් ඔයාලා හදන ගේ අනිවාර්යයෙන්ම වරදිනවා. මම ඒ වගේ වරදින තැන් ටිකක් ඔයාලට ආපු අරගෙන වීඩියෝ එකක් කරන්නම්. මම මේ වීඩියෝ එක කරේ මේ අතේ තියෙන බජට් එකට ඔයාලා ගෙයක් හදන්න ගිහිල්ලා වරද්ද ගන්නවනේ ඒ ගානේ යන්නේ නැතුව ඒක එහෙම කරන්න එපා කියන එක මට මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් යන්න ඕනේ. ඔයාලා කැමති ඔයාලගේ අතේ තියෙන ගන්න ලස්සනට චූටි ගෙයක් හදාගෙන පවුලක් වුණාම ලොකු දැන් හිතන්නකෝ මම ගෙයක් හදනවා. මගේ ගෙදර ඉන්නේ මමයි මගේ හස්බන්ඩ්ුයි විතරයි. හරිනේ? අපි දෙන්නේ ඉන්නේ හැබැයි මම ගහනවා තට්ටු පහක ගියා. හරිද? ඒකෝට දැන් අපිට බබාලා හිටියත් අපිට බබෙක් ඉඳී දෙන්නෙක් ඉඳී තුන් දෙනෙක් ඉඳී හරි බබාලා තුන් දෙනෙක් ඉන්නවා. ඔන්න මම මේ වීඩියෝ එක ඉවර කරන්න ආවේ අන්තිමට මේ විදියට. මොකද ගොඩාක් බිසි වුණා මේ. දැන් මං කීකේ හිටපු එක මොකද්ද කියලා ආයෙ මම බැලුවේ මමම වීඩියෝ කරපෙකට ගිහලා මාළලා මේ මං කියන්නම්කෝ දැන් ඔන්න එතනින්ම මම ඉවර පටන් ගන්නම් මේ බබාලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳී ඒක තට්ටු පහයක් ගියාක අපිට වැඩක් නෑනේ ඒක මේ මායි හස්බන්ඩ්ුයි හදන්න ඕනේ එක්කෝ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක විතරක් තියෙන එක එක තට්ටුවේ ගියක් නැත්නම් තට්ටු දෙකක ගියක් සාමාන්‍යයෙන් තට්ටු දෙකක ගියක් කාමර 3-4ක් එක්ක තට්ටු දෙකටම මම කියන්නේ ලිවිං ඒරියා දෙකයි උඩටයි පහළටයි මේ ඕනනම් අපි බාත්රූම් දෙකක් යනවා තට්ටු දෙකට එහෙම කරන්න පුළුවන් මේ ඒ විදිහට ඕන හරියට අපි හිතනවා මේ රෙන්ට් එකට වගේ තට්ටුවක් දෙන්න හිතාගෙන ඉන්නවා නම් අපිට ඕන අර උඩට පොඩි කිචන් එකක් ඒ විදිහට හදන්න පුළුවන් නැත්තම් ඕනේ නෑ ගෙදරට මේක කිචන් එකයි අර කැමති නම් තට්ටු දෙකට වෙන වෙනම බාත්රූම් දෙක හදනවා එහෙම හදන්න පුළුවන් නෑ උඩට ගෙදරට කාමර 3ක් ඒ වගේ තිබ්බම ෂේ ඊට වඩා හදන්න ගියොත් මම වෙන්නේ තමයි වැටෙන එක තේරුණාද එතකොට ඔයාලට තව දෙයක් මම කියන්න දැන් වීඩියෝ එක මේ මට ඔයාලා කියන්නකෝ ඔයාලට දැන් ගයක් හදනකොට කියන්නේ වෙන ප්‍රශ්න මේ ප්‍රශ්න තියෙනවා මේකට මොකක්ද කියලා ඔයාලට එන ප්‍රශ්න ඇතිනේ මේ තව දෙයක් තමයි යන්නේ මේ පාරයන් 3 wheel තියෙනවනේ ඒවයි අර මේ මොනවාද සයිලන්ස් එකකට ගහනවා අර කටක් පුදුම සද්දයක් තියෙන්නේ ඔයා කියන්නේ මේ ඒ සද්ද නම් ඉවස ගන්න බැරි සද්දයක් තියෙන්නේ
මම මේ ඉන්නතර මාරම සද්දයි. තව දවසක් යනකොට අනිවාර්යෙන්ම කන් ඇහෙන්න තියෙනවා. ෂොට් එකකටම කන් ඇහෙන්න තියෙනවා. ඔයාලට වීඩියෝ කරන්න මට ගන්න නම් මයික් එකක්. මං අද මම මයික් එකක් ගත්තේ නැහැ. හරිද? දැන් මං ගෙදර ඉඳගෙන මේ රෙකෝඩ් කරනවා. හත්යක් මුකුත් නැහැනේ ගෙදර එහෙම කියලා ඉවරලා. අන්තිමට දැන් මට වීඩියෝ කරන්න වෙන්නේ මේ ෂොප් එකේ ඉන්න වෙලාවට. හරිද? එතකොට මේ මාර සද්දයක් ඔයාලට එන්නේ. හරිද? දැන් එතකොට මේ මට මෙහෙම කියනකොට දැන් ඔයාලා අලුතෙන් ගියක් හදන ඉන්න හරිය. ඔයාලට මොන හරි ඩවුට්ස් තියෙනවා නම් මං ඊළඟට මොන දේවල් සම්බන්ධවද මං ඔයාලට මේ ඊළඟට ඉඳන් ගෙදර මොන දේවල් සම්බන්ධවද වීඩියෝස් අරන් එන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟට කරන්න ඕනේ ඔයාලට ගෙදර මොන දේවල් කරද්දී ඔයාලා වැටෙන අමාරුවෙන් බේරෙන්න ඕන විදිහේ වීඩියෝස්ද කියලා. හරිද? මේ එතකොට මං හිතාගෙන ඉන්නවා ඊළඟට ගේන වීඩියෝ එක ඔයාලට උඩුහව්වල ಗುಣ අගුණ ගැන කියලා ගේන්න. එහෙම වීඩියෝ එකක් කරනකොට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ඒකත් මට කියාගෙන යන්න. එහෙනම් මම ඉක්මනට ඊළඟ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මම ගිහින් එන්නම්. බයි.